ඉතාලියා සීසන් 1 මූලික ගායනා වටය නාපෝලි නගරය. ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම සුළඟ වගේ මා අතහැර දුරට යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න. ඔහුගේ ගායනය මට දැනුනේ මේ එක්ක පොඩි චකිතයකින් තමයි ගීත ගායනා කරේ. අර ශ්‍රුතිය මෙහෙම ඒ කියන්නේ හරියට පවත්වාගෙන යන්න බැරි වුණා කියන්නේ පිච් අවුට් වගේ මට දැනුණා. ඒ ශ්‍රුතිය ඒක එහෙම වෙන්න සමහරවිට මේ හිතේ තියෙන චකිතයට බය වුණා. ඒක නැති කර ගන්න ඕනේ මේ තරඟවලදී. බලමු උටත් අපි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු ඔහුගේ ගායනය. අඳුරේ කිලි තනවිලා මෙසේ නාඩන්විතින් සුඳුරි මගේ නොසිතා සිතා අතීතේදා හිඳුනාට මනිනේ කළා පිළිගන්නේ මා නොසිතාවසේ අද මන්දිරේ සරසලා. ඒ ඉතාගේ ගායනයෙන් ට්‍රැක් එකත් එක්ක ගායනා කරන්න පුළුවන් පිච් බොහොම හොඳයි. වැඩේ තියෙන්නේ පොඩ්ඩක් උනන්දු වීම කඩුවක් වගේ මට දැනුණා. ඒ කියන්නේ මේ පිළිබඳව නිසි සූදානමකින් ඇවිල්ලා නැහැ කියන එක තමයි මට දැනුනේ. ටැලන්ට් ඉතාලියා නාපෝලි මූලික වටය අපි අවසන් කරා. මෙසීන නගරේ අපි හමු. ටැලන්ට් ඉතාලියා යුරෝපයේ ප්‍රථම ටෙලිවිෂන් ගායන රියැලිටිකරණය. සන්රයිස් උඩවලම රිසෝට් නිවාඩුව ගත කරන්න හොඳම තැන. යුරෝපීන් භාණ්ඩ යැවීමටත් ගෙන්වීමටත් වසර 10ක විශ්වාසනීය කාගෝ සන්නාමය ලංකා එක්ස්ප්‍රස්. විංග්ස් ෆෝ වර්ල්ඩ් ගුවන් ටිකට් පත් හා වීසා සේවාවන් සඳහා දැන්ම අමතන්න. ලෝකෙ පුරා පාර්සල් යවන හරිපාර එක්ස්පෝ සිලෝන් අමතන්න 0703 61 63